මේ තරින්දු මේ මම ඔබට කිව්වේ අර වලපම් බෙදලා බඩුකඩේ මට පේන්නේ නැහැ දාපිරේ මට පේන්නේ නැහැ ඔබ නියමටම කරනවා බං මේ මං කිව්වා වගේ ඔබ ඇස්පේ නැති විදියට එතන ගිහලා ඉඳපන් හරි හරි ඊටු ටික මම බලා ගන්නවා හරිද ටැටරයක් මොකද්ද බලන්න නේද නෝන වෙන දේවල් මිනිස්සුන්ට නේද වරෙන් මාව ගෙන්නන්න දාපිරේ යන්නේ මට පේන්නේ නෑනේ මාත්‍යෝ ඇයි යන්නේ මේ නෝනේ කෙනෙකුත් ඉන්නේ ඔය මහත්තයා සුවඳින්නේ අඳුරගන්නේ දුම හැකියාවක් තියෙන මහත්තයා ඔව් දැන් සුවඳ ඉන්නේ මහත්තයා මේ ඉන්නේ තරිඳු මේ ඉන්නේ දාපිරේ අයියා මහත්තයා මේ ඉන්නේ තරිඳු ඉතින් මේ ගොඩාක් දක්ෂ හොඳ කොල්ලෙක් මහත්තයා හොඳට ඉගෙනගෙන ඉන්නේ කරුණේක මහත කියන්නේ මහත්තයෝ උපතින්ම S2 පේන්නේ නැහැ එදා ඉඳලා මහත්තයෝ ඉතින් මම තමයි මුගේ හැම දෙයක්ම බලන්නේ නේද කියපන් ඔව් මගේ හැමදේම බලා කියාගන්නේ දාපිරේ අයියා තමයි ඉතින් මහත්තයෝ මේ ආබාධිත පුද්ගලයන්ට ඉතින් මේ ආධාර වගේක් දෙනවා කියලා ආරංචියක් ආවා මහත්තයෝ ඉතින් මේ අපේ තරිඳුටත් මොකක් හරි ආධාරයක් දෙන්න පුළුවන් නම් මහත්තයලාට බොහොම පින් මහත්තයෝ තරිඳු වැඳපන් ඔව් මහත්තයෝ ගොඩාක් පින් බලන්න කොච්චර ධෛර්යවන්ත තරුණයෙක්ද කොච්චර බාධක මැද ජීවිතය අරන් ගියත් ඉගෙනගෙන මට නම් හරිම සතුටුයි දරුවෝ හරිම සතුටුයි හරිම ආදර්ශවත් තරුණයෙක් තරිඳු පුතේ අපිට හරිම සතුටුයි අද ඔයව හම්බෙච්ච එක ගැන තරිඳු පුතේ ඔයාලා වගේ කට්ටිය මේ ලෝකේ තනි වෙලා නැහැ දැන් මේ දාබිරේ අයියා ඉන්නවා ඒ වගේම අපි ඉන්නවා ඔයාලා වගේ අයට උදව් කරන්න ඒ වගේම දෙවියෝ මේ ලෝකෙට හැමෝම එවලා තියෙන්නේ තව කෙනෙක්ට උදව් කරන්න ඔය ඉගෙනගත්තු දේවල් වලින් ඔයාටත් පුළුවන් තව කෙනෙක්ට උදව්වක් කරන්න ඒකට තමයි අපි ජීවත් වෙන්න ඕනේ තරිඳු පුතේ මහත්ලා කියපු වචනයක් පාසා මාගේ හදවතටම වැදුනා මහත්තයා කිව්වා වාගේ මාත්තාසයි මට පුළුවන් හැකි ආකාරයෙන් කාටයි හරි උදව් කරන්න බලන්නේ වචන සුමිත් මට දැන් මහත්තයාට උදව්වක් කරන්න පුළුවන් මොකද්ද මගේ දරුවෝ මං කැමති නෑ මහත්තයා වගේ රත්තරන් මිනිස්සෙක් එහෙම කවුරුවක්වත් ඉස්සලා අපහසුතාවයට පත් වෙනවට එහෙනම් මං කියන්න මහත්තයා කයිසි මේ ජිප් එක ඇල්ල දාපිරයි මේ බලාගෙන කලබලයට අහුවේ හරියට දැන් ගන්න ඉන්න ආධාර අරయ్యා තරිඳු මහත්තයා මට කතා කළාද බලන්න මහා මෝඩේ තන්දු අනේ මට මොකක් පේන්නේ දාපිරයි මේකන් යකෝ දැන් වැඩක් නෑ අතන කාලා වෙලේ දැන් මගුලක් කරන තනේ ආ මොබයියා මට පේන්නේ නෙට් එකේ ඉන්නුනේ අම්මේ මට පේන්නේ දාපිරයි මම අල්ලගන්න ආතල්නේ මේ ප්‍රෑන්කයක් කරමු ප්‍රෑන්කයක් රෙකෝඩ් කරා ජපම් මලි වීඩියෝ කරමු අයියෝ කවුද මේ ජෝක් දාන්නේ කවුද මේ කැම කැදුවේ කවුද මේ කැම කැදුවේ ඔය එන්න මේ කැම කැදුපු චෙප් මෙතනට ප්ලීස් කම් කවුද මේ කැම කැදුපු චෙප් කවුද මේ කැම කැදුවේ නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා කෑමේ හොඳයි කියන්නේ එන්න කියන්නේ කවුද මේ කැම එන්න මේ කැම කැදු චෙප් මෙතනට එන්න කවුද මේ මේන්න තමුසෙද මේ කැම කැදුවේ මමනේ සෑම් සර් ඔබට මොනවද මේ හදලා තියෙන්නේ මේ කක්මුට්ටු වත පණු එහෙමද මේ මෙව කන්න පුළුවන් මිනිස්සුන්ට නෑ මේක මම 108 පාරක් මතුරුපු දෙහි ගෙඩි දෙකක් වචනයක්වත් කතා කරන්නේ නැතුව වාහනේ ඉස්සරහට අදිද්දි මෙන්න මේක රෝදෙරියට කරන්න හරි ගණන් ගන්න කාරි නෑ ගමනේ වස්දොස්සේ කැපුණේ යන්න කලින්ම මෙතන මුල දාගෙන යකපල්ලා තාපිය උදුර මාරක අපලේ
ගේ අවුරුදු 16 පොඩි එකා. ඒකගේ ඡන්ද නාම ලේඛනේ නම නැහැ කියලා මාත් එක්ක ආවනේ ඔරොප්පුවට. අප්පට සිරි ඊට පස්සේ මං කිව්වා උට හොඳ වෑන් දෙකක්. ඡන්ද නාම ලේඛනේට නම දාන්න තාම උගේ වයස සම්පූර්ණ නැහැනේ. අම්මපා අද කාලේ හැදෙනේ උන් ග්‍රාමසේවක කියලා බලන්නේ තරි ගහලා දාන්නේ මං. ඒක ඇත්ත ග්‍රාමසේවක මහත්තයෝ. ඒකටත් එක්ක අපේ මේ ඉඳුවර පුතාලා වැඩිහිටියන්ට ගරු කරන්න දන්, වැඩිහිටියන්ට කතා කරන්න දන්, මේ ගමේ වෙන හැම පොදු වැඩකටම සහයෝගය ලබා දෙන්න. හරිම හොඳ දරුවෙක් තමයි මේ ඉඳුවර පුතා කියන්නේ. ඔව් ඔව් එහෙම තමයි හැදිච්ච දරුවෝ. අඩුම තරම ග්‍රාමසේවක මහත්තයෝ මිනිස්සෙක්ගේ මූණක් දිහා බලලා රවන්නේවත් නෑනේ මේ ඉඳුවර පුතාලා. යකෝ මේ අහිංසක මිනිස්සුන්ට ගැහුවනේ මේ වයිෆයි මිනිස්සු.